හිතුවා අද මට වැඩට යන්න උනේත් නෑ. මගේ කකුලේ පොඩි තුවාල වගේක් ඇවිල්ලා. ඉතින් මං හිතුවා අද vlog එකක් ගේන්න ඕන කියලා. ඉතින් මුලින්ම පිරිසිදු වතුර වීදුරුවක් බීලා තමයි දවසේ ඉතුරු වැඩ ටික කරන්න පටන් ගන්න. වතුර එකක් බීලා ඉතින් මං ඇඳ අස් කරන්න කියලා ගියා. මුලින්ම පෙරවපු ෂීට් එක නවලා ලස්සනට ඇඳ අස් කරා. ඉතින් ඊට පස්සේ ජනේලුත් තරලා කාමරේ වටපිට චුට්ටක් බලලා සාලෙටත් ගියා සාලේ ජනේලුත් අරින්න. බලන්නකො ඉතින් ජනෙල් ඇලියම කොච්චර ලස්සනට පේනවද එළිය. මුළු ගෙදරම එළිය වුණා. ගෙදර ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බ නිසා එකෙන් ටිකකුත් දාගෙන හදාගෙන බිව්වා. අද නංගි තමයි බුදුපහන පත්තු කරලා තිබ්බේ. එයා ඩිස්කෝල යන දවසක් නිසා උදේම පහන පත්තු කරලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මං සල්ලි එකතු කරන්න හදපු එකක්. ඉතින් මං ඉතුරු කරපු ඒ බස් එකෙන් එන ඉතුරු වෙන සල්ලි එහෙම දානවා. ඉතින් පොඩි දෙයක් ගන්න තමයි මම මේ සල්ලි එකතු කරන්නේ. මම ඒක ගැනත් ඔයාලට වීඩියෝ එකක් පස්සේ ගේන්නම්. කැම්පස් පටන් ගන්නත් ළඟ නිසා මම දැන් මේ ඉංග්‍රීසි කෝස් එකක් කරන්න තමයි හදන්නේ. ඉතින් මාස 3යි මේ ක්ලාස් එක තියෙන්නේ. අප්‍රේල් 25 තමයි පටන් ගත්තේ. ඉතින් මට ලයිව් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වෙච්ච නිසා මම මේ රෙකෝඩින් බැලුවා අද. සර් නම් ගොඩක් හොඳට උගන්වනවා. ඉතින් ඕනම වයසක කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. O level කරන, A level කරන, A level වලින් පස්සේ කැම්පස් යන, කැම්පස් වලින් පස්සේ ඉස්සරහටත් ඉංග්‍රීසි ඉගෙන ගන්න උමනාව තියෙන ඕනම කෙනෙක්ට මේසයගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මාස 3යි තියෙන්නේ. රුපියල් 7000ක් ගන්නවා මාස 3ටම. වාරික දෙකක් යටතේ ගෙවන්න පුළුවන් 3500 එකපාර ගෙවන්න අමාරු අයට. ඉතින් ඔයාලත් මේසයගේ ක්ලාස් එකට සම්බන්ධ වෙන්න කැමති නම් මට කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට නම්බර එක දාන්නම් සර්ගේ. ඉතින් මං ක්ලාස් එකේ රෙකෝඩින් බල ඉන්න අතරතුර අපේ ගෙදරට පුංචි අමුත්තෙක් ආවා. මම දැන් පෙන්නන්නම් ඒ ආව පුංචි අමුත්තා කවුද කියලා. ඉතින් ඔය ඉන්නේ. මෙයා තමයි අපේ ගෙදරට ආපු පුංචි අමුත්තා. මෙයා අපේ ගෙවල් ළඟ ඉන්නේ. අපේ නෑදෑ අක්කා කෙනෙක්ගේ දුවේ. එයා ඉතින් හැමදාම අපේ ගෙදරට එනවා. අනේ ආනන් ෂෝක් කරේ. දැන් එයා මට කියන්නේ ට්‍රිප් එක පාන්දරින් සින්දුව දාන්න කියලා. හරිම ආසයි ඒ සින්දුවට. ඔය කියන්නේ ඒ සින්දුව දාන්න එයා නටන්නම් කියලා එකට. ඉතින් චුට්ටක් වෙලා ඉඳලා එයා තාත්තිත් එක්ක ගෙදර ගියා. ඉතින් මම රෙකෝඩින් එකේ ඉතුරු ටිකත් බලලා නාගත්තා. නාගෙන දැන් ඉතින් කන්න තමයි හදන්නේ. ඉතින් අපේ අම්මා අද ඕව තමයි උයලා තිබ්බේ. ප්‍රේම දඩේමත් බල තමයි බත් එක කෑවේ. හවස තේ එකක් බීලා මම දැන් මගේ මැජික් පොත ලියන්නයි හදන්නේ. අද දවසේ මට ලැබිච්ච හැම දෙයකටම විශ්වයට ස්තුති කරලා තමයි මම මේ පොත ලියන්නේ. අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් මාව බලන්න කැමති අය මාව subscribe කරගෙන යන්න.